හැමෝටම සුබ දවසක්. අපි අලුත් අවුරුද්දේ අලුත් දෙයක් කතා කරන්න ආවේ. මේ අපි මිඩිස්සලා මේ ටිප්ස් කීපයක වීඩියෝස් කීපයක අපි කතා කරා මේගේ මුල් ටිකේ මුල් අවදියේ පටන් ගන්නකොට මේ රටේ තියෙන සිටුේෂන් එකත් එක්ක පොඩ්ඩක් ඩිලේ එකක් තුණා. මේ අද විශේෂයෙන් කතා කරන්න ගත්තේ දැන් අපි මේ පඩිපෙළ ගැන. මේ පඩිපෙළ මේකේ ආකිටෙක්චර් දුෂ්මන්තගේ අයිඩියා එකක්. ක්ලයන්ට්ටත් එක්ක ඒ විදිහට මොණු වුණා. මේකේ අර වෙන්ද අපි දකින ස්ලෝප් එක නෙමෙයි. මේකේ 아무තු ලස්සනක් තියෙනවා. ඒ වගේ මේක ලේසි නෑ. අපි රිස්ක් එකක් අරන් කරපු වැඩේ සාර්ථකයි. මේකේ අපි තියෙන වෙනම තියෙන්නේ මේ මැද තියෙන තනි බීම් එකෙන් තමයි මුළු පඩිපෙළම රඳවලා තියලා තියෙන්නේ. අපි මේ පැත්තෙන් බිත්තියක් බඳලා මේකට බරක් දෙන්න අයිඩියා එකක් නෑ. මේක ෆ්‍රී යන එකක්. මේක ලස්සනයි. ඒ වගේම මේක මේ පොඩි තීරු අඟල් දෙකේ ස්ලැබ් තීරු වලට අරගෙන තියෙන්නේ. මේ පැත්තෙත් සපෝට් එකක් නෑ. ඒ පැත්තෙත් සපෝට් එකක් නෑ. තනි සපෝට් එක තියෙන්නේ මැද්දේ සපෝට් එක විතරයි. මෙතන ලස්සන මෙන්න මේ කණුවේ ලස්සන යාන මේ මාළු ටැංකියක් ඩිසයින් කරනවා තියන්න. මේ මැද්දේ පොඩි රාක්ක ටිකක් ගහලා ටීවී එක තියාගන්න තමයි හදන්නේ. මේ පැත්තෙන් බලන්න. මේක නෙට් එක දාලා කම්බි තුනක් දෙපැත්තෙන් දෙකයි මැද්දකින් දාලා අංගෙලේ නෙට් එක දාලා නෙට් එක බැඳලා මේ කාලේ කම්බියෙන් අපි මේ කරන් තින්නේ මේ හයි අරගෙන මේක සපෝට් කරලා තියෙනවා මැද බීම් එකට. මැද බීම් එකත් හොඳට දාලා තියෙනවා අඩියක් උසට දාලා මේක සපෝට් කරලා අරන් දීලා තියෙනවා. යට දෙක යටිනුයි උඩිනුයි හැක් කරලා තියෙනවා. ඒක තමයි අපිට තියෙන මේකේ. මේක ලස්සනයි. හොඳ ගේකට ටිකක් වීදම මේක ගහන්න ලේබර් එක පොඩ්ඩක් වැඩි වුණාට අනිත් පැත්තෙන් ගත්තාම කොස්ට් එක ටිකක් අඩුයි. මේක ලොකුවට කොන්ක්‍රීට් යන ප්‍රමාණය අඩුයි. ඊට වඩා මේක ලස්සනයි. අනික් කාරණා තමයි අපිට මේ යට මේ අපි ඉතිරි කරගත්ත ස්පේස් එකේ අපිට ලොකු දෙයක් කරගන්න පුළුවන්. මෙතන තියෙන මෙතන අඩි දැන් මේ බීම් එකෙන් දෙපැත්තට පන්නලා තියෙන්නේ. හරියට මේ පඩිපෙළේ මැද්දෙන් ආවා වගේ. අපි අඩි 4ක පඩිපෙළක් ගත්තොත් අඟල් 6ක මේකක් ගත්තාම අපිට අඩි 1මාරක විතර ප්‍රමාණයක් තියෙනවා මෙතන. අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් අපේ පාවිච්චියට මොන හරි. අපි මෙතන රැක්කයක් ගහන්න පුළුවන්. ලස්සන කිසිම අපි කියන්නේ ඔඩ් එකේ තියෙන මේ හරි කෙලින් ගහපුනේ අර වෙනස් වෙච්ච ටාක්ක ටිකක් ගහලා බඩු ටිකක් තියාගන්න පුළුවන්. අපිට මේක කබඩ් එකකට පාවිච්චි කරන්න පුළුවන්. වෙන ඕනම දෙයක Tamanට අවශ්‍යතාවය අනුව ඕනම දෙයකට අපිට වීදුරු කබඩ් එකකට පාවිච්චි කරන්න පුළුවන්. මේක ලස්සනයි. මේකෙත් මේ ලයිට්ස් ටිකත් අපි අරේන්ජ් කරලා තියෙන්නේ මේ කණුවටම දාලා දාන්න අරේන්ජ් කරලා තියෙන්නේ මේකේ. එතකොට මේක ලස්සනයි. පඩි උඩට ලයිට් එක වැටෙන්න. මේක හදලා ඉවරනකොට අපි ආපහු ඔයාලව හමු වෙන්නම් වීඩියෝ එකක් කරලා. අපි මේ ගෙදර මේ ඉඩේ අපි මේක ලැහැස් වෙන්නේ අර ගඩොලක සයිස් එකේ ප්‍රමාණය තියෙන ටෙරාකොටා ටයිල් එකක් සම්පූර්ණයෙන් මේ විත් එකේ මෙතනටම අල්ලනවා. අල්ලලා අපි ඒක අරගන්න විෂුවල් එකක් විදියට මේ ගෙදර පෙනුම වැඩි කරන්න. ඒකම අයි මෙතන පොඩි රැක්ස් කීපයක් ගහන්න ඉන්නවා මෙයාලා. ක්ලයන්ට් මේකේ බලාපොරොත්තු වෙනවා රැක්ස් කීපයක් ගහලා ඒකේ ඕනමන්ට්ස් ටික තියන්න. මේ මාල් ටැංකියට අවශ්‍ය දේවල් ටික සපෝට් කරගන්න. තව මොන හරි තියෙන වීදුරු කබඩ් එකට අදාළ ටික මෙතන රඳව ගන්න. එයාගේ එකේ අයිඩියා එකක් තියෙනවා. මේක ඒ යූස් එකට පාවිච්චි කරන්න. මේක එහා පැත්තත් ඒ වගේම ඉඩ තියෙනවා. පඩිපෙළේ මේ පැත්තෙත් ඒ ඉඩ තියෙනවා. අපිට ඒ පැත්තත් යූස් කරා අපි මෙතන බලාපොරොත්තු වෙන මෙතන තියෙන බාත්රූම් එක. බාත්රූම් එකට අවශ්‍ය වැඩිපුර තියෙන සබන් ටික, ටවල්ස් ටික, ඒ ටික ඔක්කොම මෙතන පාවිච්චි කරන කබඩ් එකේ අපි යූස් කරලා හරි ගස ගන්න බලාපොරොත්තු වෙ ඉන්නවා. ඒකේ අපි මේ පඩිපෙළෙන් සාමාන්‍ය අපි සාමාන්‍ය විදිහට පඩිපෙළක් බැන්දම ගොඩක් වෙලාට මේ පඩිපෙළේ යට තියෙන ස්පේස් එක අපි නාස්තික අපි ඒක පාවිච්චි කරන්නේ නැහැ. ඒක නිකන් මේ අපත යන එකක්. අපි මේදී මේ ගෙයි තියෙන තත්ත්වෙත් එක්ක අපි ඒක උපරිම ප්‍රයෝජන අරගෙන අපට අවශ්‍යතාවයට වාසිදායක තත්ත්වයකට අරගෙන තියෙනවා. මේ වගේ මේ පඩිපෙළෙන් අවහිර වෙන ඉඩ උපරිම ප්‍රයෝජන අරගෙන ඔයාලට ඒකේ උපරිම ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් විදියට ඉඩ ලෑස්ති කරගන්න මේක හොඳ එක්සැම්පල් එකක්. ඔයාලට ඕනම වෙලාවක හැකියාව තියෙනවා මේ විදිහට යූස් කරගන්න. පඩිපෙළේ දෙපැත්තෙන් පිටි දෙයක් යන්න නැතුව මැද්දෙන් තනි පිටියක් ගිහලා තනි ස්ටේජ් එකකට මේක හදාගත්තොත් ඒ ඉඩ උපරිමයෙන් ඔයාලට භුක්ති විඳලා ඔයාලට ඉඩ කඩත් පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. ඒක ඔයාලට අමතර වාසියක් වෙයි. අපි පාවිච්චි කරන මේක හැමදේම අපි මේ ගෙදර ගොඩක් කියලා බලාපොරොත්තු වෙන්නේ ගෙදර පාවිච්චි කරනකොට ක්ලයන්ට් උපරිම ප්‍රයෝජන ගන්න හා උපරිම පාවිච්චියට සුදුසු විදියට මේක හදාගන්න. අපි මේ වගේ තවත් පොඩි ටිප්ස් එකක් එක්ක අපි නැවත හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ. Thank you.